ඩියෆික්සිට් ෆෝන් රෙපෑර් සේවා වෙනුවෙන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද බලමු චයිනිස් ෆෝන් වල බටන් ෆෝන් වල හෑන්ඩ්ස් ෆ්‍රී එක හෙඩ්සෙට් මාකේ වටලා තියෙනවනේ කොහොමද ඉවත් කරගන්නේ කියලා. මේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. Tamanටම කරගන්න පුළුවන් මේක ලෙහෙසියෙන් පහසුවෙන්. ඇතැම් ෆෝන් වල මේ මාක් එක හෑන්ඩ්ස් ෆ්‍රී එකක් ගහලා ඉවත් කරගන්න පුළුවන්. ඒ සමහර ෆෝන් වල මේ තත්ත්වය ඉවත් කරගන්න බැහැ. ඒ නිසා ගලවලාම මේක ක්ලියර් කරගන්න ඕනේ. ඔයා පරසයෙන් පසු කවරේ ඉවත් කරගන්න. මම මේ පෙන්වන දුරකථනය වතුර භාජනයකට වැටීම නිසා ඇති වූ දෝෂ තත්ත්වයක්. එම නිසා ඔබ පසු කවරය ඉදිරිපස කවරය ඉවත් කර ගැනීමෙන් පසුව හානියක් නොවන ආකාරයෙන් කීපෑඩය ඉවත් කරගන්න. මෙම දෝෂ තත්ත්වයට බොහෝ හේතු කාරණා සෑදෙනවා. එකක් තමයි හෑන්ඩ්ස් ෆ්‍රී සොකටය. එහි ඇතිවන දෝෂ තත්ත්වයන් නිසා මේ ප්‍රශ්නය ඇතිවෙන්න පුළුවන්. හෑන්ඩ්ස් ෆ්‍රී සොකටේ තිබෙන ප්‍රදේශය හොඳින් පිරිසුදු කරගන්න ඕනේ. මේකට අවශ්‍ය ස්පීඩ් වර්ග භාවිතා කරන්න ඕනේ. එවැනි ස්පීඩ් වර්ග ඔබ ළඟ නැතිනම් සර්ජිකල් ස්පීඩ්, කොලොන් જાතියක්, එහෙම නැත්නම් සුවඳ විලවුන් જાතියක් පාවිච්චි කරලා මේක කරගන්න පුළුවන්. මුලින්ම කීපෑඩයේ තියෙන ප්‍රදේශය හොඳින් පිරිසුදු කරගන්න. මොකද කීපෑඩයේ ඇතිවන දෝෂ තත්ත්වයන් නිසා එම හෑන්ඩ්ස් ෆ්‍රී මාකේ වැටෙන්න පුළුවන්. සම්පූර්ණ සර්කිට් බෝඩ් එකම හොඳින් පිරිසුදු කරගන්න. පසුව මේ හොඳින් වියලා ගත යුතුයි. ඔබ ළඟ හොට් ගන්නයක් තියෙනනේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් කුමන ආකාරයකින් මේ හොඳින් වියලා ගැනීමට පියවරක් ගත යුතුයි. මෙම තත්ත්වයන් ඇතැම් අවස්ථාවන්හිදී දුරකථනයේ ඔඩියෝ IC එක ෂෝට් වුණාම, එහෙම නැත්නම් වෙනත් IC එකක ඇතිවන දෝෂ තත්ත්වයන් නිසා මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රෙසිස්ටර්, කැපසිටර් ආදී වෙනත් උපාංග නිසා මේ දෝෂ තත්ත්වයන් ඇති වෙනවා. ඔබට එම දෝෂ තත්ත්වය නිවැරදි කර ගැනීමට නොහැකිවොත් දුරකථන අලුත් ඇදියා කරන ස්ථානයකටදී එය නිවැරදි කර ගැනීමට උනන්දු වන්න. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම්, යම් දෝෂ තත්ත්වයක් පිළිබඳව විමසීමට ඔබට අදහසක් එහෙම තිබෙනවා නම් පැහැදිලි විස්තරයක් සමග පණිවිඩයක් යොමු කරන්න.